ජාතිකයෙක් වන වෝල්ට් ඩිස්නි මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියනවා. ආරම්භ කරන්න හොඳම ක්‍රමය කතා කිරීම අත්හැරීමයි. ක්‍රියා කිරීමට ආරම්භ කරන්න. මේ විදිහට මොහු පවසන්නේ කතා කරන්න එපා, ක්‍රියා කරන්න ආරම්භ කරන්න. බොහෝ දෙනා අදහස්, ප්ලෑන්, අයිඩියා ගැන කතා කරනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ. වෝල්ට් ඩිස්නි කියන්නේ රියල් සක්සස් ඇක්ෂන් ගැනයි. අපි යම්කිසි වැඩක් කරන්න හිතන් ඉන්නවා නම් අපි ඒ ගැන හැමෝටම නොකිය යුතුයි. බුද්ධිමතා තමන්ගේ ඉලක්ක කරා හඹා යන්නේ කතා කිරීමෙන් නොව නිශ්ශබ්දව තම අරමුණු කෙරෙහි වැඩ කිරීමෙන්. මේ වෝල්ට් ඩිස්නි කියන්නේ ලෝකේ පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඩිස්නි කම්පැනි එක මිකී මවුස් හා ඩිස්නිලන්ඩ් වගේ කාටුන් බොහෝමයක් හදපු මෙයා ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් ජීවිතයේ ඉලක්ක අරමුණු ජයගෙන ඉදිරියට ගමන් කරන්න නම් කතා අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. හැමෝටම එතකොට තමන්ගේ ජීවිත ජය ගන්න පුළුවන්. අමිහිරි අත්දැකීම් මැදින් දැවැන්තයෙක් විදිහට ජීවිතේ ඉදිරියට යන ඔබ ගැන මිනිස්සුන් සෑම දෙයක්ම දැනගත යුතු නැහැ. පෞද්ගලිකත්වයේ තබා ගන්න. තමන්ගේ ඉලක්ක කරා ඉදිරියට යන්න. all the best.